අල්ලනවනේ. කොච්චර ඇතුළුවත් යන්න. අයියාගේ කහරි ජව සම්පන්නයි. රත්තරන් වගේ. ඒ අතින් ඔයා හරි ලකියානේ. ඔයාලා නම් ගොඩ ගියා. එන්ජිමේ පව එක තමයිනේ. අපේ එක්කිනා ඉස්සරට වඩා වේගයෙන් වැඩ කරන විදිය මට තේරෙනවා. ඇයි ඉතින් දැන් හැමෝටම හාගන්න ඕනේ අපේ එක්කිනාගෙන්නේ? මං අපේ කෙනාටත් කිව්වා අයියා කෙනිකස්සේ වගේ වැඩ කරන විදිය. ඊට පස්සේ තමයි එයා අලුත් එක ගෙනාවේ. අපේ එක්කිනාගේක වගේමයි. පෙනුමත් හොඳයි. හිත ඇදීලා යනවා. මම මේ කිව්වේ අපේ එක්කිනයි ඔයාගේ එක්කිනයි දෙන්නටම තියෙන එක වගේම දෙකක්. අපේ කෙනා ගොඩ විතරක් නෙමෙයි මඩෙත් වැඩ වගේ. අයිබෝ යටවදින්නේ උසයිනේ. කාගේද? ඔයගේද? මේ ට්‍රැක්ටරේ බං බලංග උස. යටවදින්නේ උඹ වගේ නෙමෙයි. මොකද්ද කිව්වේ? නේ මං කිව්වේ ගොඩ යන්න කියාපු බාන්න කියලා. නඩත්තු කරන්නත් ලේසියිනේ. සර්විස් එක දොරකඩටම දෙන එක කොච්චර වටිනවද? තෙලුත් හොඳට කරන හින්දා කාලෙත් ඉතුරුයි සල්ලිත් ඉතුරුයිනේ. රත්තරන් වටිනවා. මේකට ඉතින් බර දැනෙන්නෙත් නෑනේ. මොකද්ද? නෑ මං කිව්වේ පස්සට බර දැනෙන්නේ නෑ කියලා. පේනවනේ ලෝඩ් එක. අපේ එක්කිනා නිතරම කියනවා කොච්චර බර ඇද්දත් ගාණක්වත් නෑ කියලා. පේනවා බර දැනෙන්නේ නෑ කියලා. එහෙනම් උඹත් මං වගේ හරි දේම අරගෙන තිනවෑ. දියුනේ නෑ එහෙම තමයි. බ්‍රවුන්ස් ටැෆේ රත්තරන්නේ. වැඩ තියෙනවා. අපි යනවා. මාරු වුණා. දියුණුවේ විශ්වාසය බ්‍රවුන්ස් ටැෆේ 7250 DI. උස වැඩි නිසා ඕඩර් වැඩකට ඔට්ටුයි. පවර් ඩ්‍රයිව් තාක්ෂණය නිසා කංග වේන වගේ වැඩ. අඩු නඩත්තු වියදම සර්විස් එක දොරකඩටම තෙලුත් සුපිරියටම වැඩ නිසා වාසි කාලෙත් ඉතුරුයි. රටපුරා ජෙනුයින් පාර්ට්ස් කොච්චර වැඩ ගත්තත් ගත්ත ගානටම දෙන්න පුළුවන්. ලංකාවේ වැඩියෙන්ම විකිරෙන රත්තරන් ට්‍රැක්ටරේ බ්‍රවුන්ස් ටැෆේ. බ්‍රවුන්ස් විශ්වාසයෙන් එන බ්‍රවුන්ස් ටැෆේ. රත්තරන් ට්‍රැක්ටරේ. වෙජිටේරියන්ද? නෑ. ඔව්. කැරට් තමයි කැමතිම. කැරට්? ඇයි? ආවෙද්ද? එතකොට බොන්නේ? බොනවනං බොන්න තේ තමයි අංකල්. ඔය රෝසා. රෝස කිව්වේ අංකල්. එදර හිටිය රෝස කැකුල රෝසද? පෙම්මදිරා සාරු සාරු බීලමොට්ටද රෝස නැතුව රෝස නැද තාත්තේ? රෝසා කහට ගත සිත උණුසුම් කර රස නහර පුබුදයි. මිනිහට හොඳ ටේස්ට් එකක් තියෙනවා. අයියෝ. හායි. අයියෝ ඔන්න යනවා. අල්ලගෙන ඉන්න යවන්න. ආකිමිඩිස් එහෙම දිව්වෙත් ඇයි කියලා මන් දැනගත්ත එදා. මටත් උන්හිටි දැන් අමතක වුණා. AS මගේ ඇස් එක ස්ට්‍රීට් ලයින් එකකට යාවුනේ සෑම ඇක්ෂන් එකකටම ඊක්වල් වුත් ප්‍රතිවිරුද්ධ රියැක්ෂන් එකක් ඇත කියන නිව්ටන්ගේ තර්ඩ් ලෝ එක ලැබ් එකකින් එළියේදී ලෝකෙටම ඔප්පු කරමින්. එයා ඒකාකාරී ප්‍රවේගයකින් ඇවිත් මගේ ළඟදී මන්දගාමී වුණේ මගේ හදවතේ ලෙෆ්ට් වෙන්ට්‍රිකල් එකේ පතුලෙන් ආපු වේව් එකක් අඩසඳ කපාගෙන බ්ලඩ් වෙසල්ස් පුරාම යවමින්. මගේ මැග්නටික් ෆීල්ඩ් එකට ඇට්‍රැක්ට් වුණු ප්‍රතිවිරුද්ධ ආරෝපිත මැග්නට් එකක් වගේ එයා මගේ ළඟින්ම වාඩි වෙද්දී හાર્ට් එක ලබ්ඩබ් ගහන්න ගත්තා. ඒක අනිත් ලෙජර්ස් වලටත් ඇහෙනවද කියලා බලන්න. I looked at කාංචනා.
කාංචන අපේ රියක්ෂන් ස්පීඩ් එක වැඩි කරන්න අප උත්ප්‍රේරකයාගේ මාව ටිකක් එහාට තල්ලු කළා. මං හරියටම 45 degrees ඔලුව ඇල කරලා එයා දිහා ශෛලී බලද්දි තමයි එයායි ප්‍රතික්‍රියා කරනවා සර් දැකේ. වතුරට දාපු සෝඩියම් කැල්ලක් වගේ දුම් දාගෙන සර් මගේ පැත්තට ඇඟිල්ල දික් කරද්දි එයා සප්ලයි කර්ව් එක වගේ ලයිට් ස්පීඩ් එකෙන් අත ඉස්සුවා. ඒත් එක්කම සල්ෆර් ඩයොක්සයිඩ් ඇමෝනියා මීතේන් ගෑස් වලට ක්‍රෙඩිට් වුණා වගේ මාට ප්‍රමණය වෙමින් ඩෙස්ක් එක වටේ පරිභ්‍රමණය වෙමින් බිම වැටුණා. just like Newton's apple. සංසාරේ ගන්ධස්සාරේ. මං යාට මොකද කිව්වෙත් නෑ. කියන්නෙත් නෑ. ගැංගෝ හැපි හවසක් ගැංගෝ රුපියල් 15කට වීදුරු දෙකක් ගැංගෝ හැපි හවසක් Gold Wild. Unleash the wild in you. අනේ ඔයාගේ රෝසස් නම් හරිම ලස්සනයි. ෂා මේක කොහෙන්ද අනේ? මේක මගේ පුතා අනික ඔයාගේ ගේ අපිට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් හෝම් ප්‍රොටෙක්ට් තියෙනවනේ. රක්ෂණීය දෙවන්තයාගෙන් ඔබේ නිවසට දේපොළවලට පරිපූර්ණ රැකවරණයක්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් හෝම් ප්‍රොටෙක්ට්. ගිනි ජල සොර සතුරු ඇතුළු සියලු උපද්‍රවයන්ගෙන් සුවයි. ඔයිට වඩා ලස්සන ගෙවල් අර තියෙන්නේ. අගේ වත්තේ හිතුවටත් වඩා ලොකුයිනේ. මොන අක්කටයි අයියටයි මටයි මල්ලිටයි වෙන්නුනාම පොඩ්ඩයි මේ හරියෙන් තමයි මට ලැබෙන්නේ. ෂෝක්නේ. මගේ හිතේ තියෙන මේ වගේ එකයක්. මේ අපේ කාමරේ. අපි තව කාමරයක් හදමු. ඒ කාටද? ඔයාගේ අම්මට. පුතාලා තේ බොන්න. පොඩ්ඩක් ඉන්න. කවදා හරි ගේ හදනකොට ඕන වෙයි. ටෝකියෝ සු කැමති චුට්ටක් වෙන්න. අනේ වීලු කරන්න එපා මල්ලි. කාලේ තියෙන ආර්ථික ප්‍රශ්න තියෙනවා. ඔන්නෝයි පොඩ්ඩක් පෙන්නලා දානවා. සල්ලිත් නෑ මේ දවස්වල. මොකෝ පෙන්නවා කියලා ගෙවන එකක් ඈ. කාටවත් කියන්නේ නැහැ කියලා දිවුරා. ඔන්න මල්ලි චුට්ටයි. ඒ මේ කොට ඉන්නවා. යන්නේ නෑනේ. Come on. What's it? What do you think?
එහෙම නැතිනම් මේ ළමයා හරියට හදාගන්න. මට ඕන විදිහට අඩචි හටි නෙමෙයි. එයා ජීවත් වෙන්න මෙහාට ඕන විදිහට. මම හරි කවුරුත් නේද? එයාගේ අම්මා. එයා මගේ දරුවා. මේ එක සැරයක් කිව්වා. මේ ළමයා හිතන්නේ මට මොකක්ද? අපි හින්දා එයා නොවෙන ලෝකෙකට එයා කොටු වෙන්න ඕන. නැත්තම් අපි වට වෙලා එයාව හයියෙන් අල්ලගමු. කොටු වෙන්න එපා. වට වෙන්න. කොටු රාමුවලින් මිදී ජාතියක් ලෙස වට වෙමු. වටවල තේ.